Hi ළමයි, welcome back to my YouTube channel. අද මම කාලයකට පස්සේ උදේ පාන්දරම ඇහැරුණා. ඉතින් මම හිතුවා අද උදේ ඉඳන් පටන් ගන්නවා කියලා. ඉතින් අලුතෙන් රිසල්ට් ආපහු 28 A levels ගන්න ඉන්න අංගල මන්දිර කවුරු ඉන්නවා නම් මම හිතනවා මේ vlog එක යාළුවට ගොඩක් වැදගත් වෙයි කියලා. මම කලින් දවසේ රෑ බයෝ ටිකක් බලලා ඉවර කරලා තිබ්බේ. මම බයෝ වල කලේ ඩයග්‍රෑම් ටික ආපහු සැරයක් පොඩි පොතක ඇඳලා. එතකොට මට ආපහු ඩයග්‍රෑම් එකක් ගැන විස්තරයක් දැනගන්න හරි ඩයග්‍රෑම් එකක් බලා ගන්න හැම වුණොත් එහෙම මේ පොතෙන් බලන්න පුළුවන් නේ. ඉතින් ඔයා 28 අලුතෙන්ම සයන්ස් කරන්න ආපු ළමෙක් නම් මේ දේ try කරලා බලන්න. මුලින්ම කරගෙන ගියාම වැඩ කොට ගහන්නේ. ඉතින් 28 වත් තාම පරක්කු නෑ. මේක දැම්ම ටික ටික කරොත් එහෙම ඔයාට වැඩ ටික කොට ගහන්න නැතුව ඒක කරගන්න පුළුවන්. ඉතින් මම ඒ ලෙවල් පටන් ගත්ත මුල්ම කාලේ ගියේ ෆිසික්ස් පන්තියට නෙවෙයි අන්තිම වෙනකොට ගියේ. මොකද මම 3ක් මාරු කළා. ඉතින් මට මුල් පාඩම් වල තැන් වල මග ඇරලා තියෙන්නේ. මට ඒකින්ද තේරලා තිනවා මේ පස්සෙල ගොඩාක් පුංචි දැන් මම මරද්ද ගන්නවා කියලා. මම ඉතින් බැලුවේ ඒ ටික ඔක්කොම YouTube එකෙන් ආයෙ සැරයක් කවර් කරගන්න. ඉතින් ඔයාලට සයන්ස් කරන්න අපු ළමෙක් නම් හොඳ ක්ලාස් එකක් බලලා මුලින්දම යන්න. ඒ වගේමයි 27 මගරිච්ච කෙනෙක් නම් එයාගේ YouTube රෙකෝඩින් බලන්නත් කම්මැලි නම් 28 ස්පීඩ් ක්ලාස් එකකට වගේ සෙට් වෙන්න බලන්න. එහෙම නැත්නම් මැදට යද්දී මුල් පාඩම් මග අරනවා කියන්නේ ඒක ලොකු අපරාධයක්. දැන් නම් උදේ 6ත් පහු වෙලා ඔය කරවලට තියෙන්නේ අපිට හොඳටම ඉරේඩිය පායද්දී උදේ 9 10 පහු වෙනවා. ඒ හින්දා ඉතින් කැම කාලා අපි හම්බුමු. දැන් නම් ඉරේඩිය ටිකක් පායලා. එන්න බලන්නකෝ මම වැඩ කරනකම් මම ළඟටලා ඉන්න කවුද කියලා. මට මගේ vlogs බලන ගෑනු ළමයින්ගෙන් ලොකු උදව්වක් ඕනේ. ඔයාලා කොණ්ඩේ වොලියුම් එක වැඩි කරගන්න මොකද්ද කරන්නේ? කොණ්ඩේ මහත මගේ කොණ්ඩේ කොච්චර දිගට ඇදුනත් ඒක පොඩ්ඩක්වත් මහත නෑ. ඉතින් කොණ්ඩේ දිග හරියට පේන්නේවත් නෑ. ඊට පස්සේ එන වෙලාවක් අරගෙන මම කොණ්ඩේ තියෙන ගැට ටික ඔක්කොම කඩලා ඒක හොඳට පීරලා ගොතා ගත්තා. දැන් ඉතින් අපව වැඩ කරන්න තමයි තියෙන්නේ. මම කැමති අයට බලන්න මම තව කෙමිස්ට්‍රි වලයි ෆිසික්ස් වලයි බලන channel ටිකක් තියෙනවා. ඒ වගේ link ටිකක් දාලා තියන්නම්. දාලා තිබුණ නැත්නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම යාළුවට දාන්න. ඉතින් මේ තියෙන්නේ අපේ සයන්ස් ලැබ් එක ගාව තිබ්බ අතු පාටමයි මලක් එක වේලුවට පස්සේ මේ වගේ තමයි තියෙන්නේ. මේ තියෙන මං ආසම දෙයක් මේ ලස්සන ගෙජ්ජේ ගේනකොට නම් තිබ්බ රිදි පාටට දැන් නම් ඒක මහා අමුතු පාටකට හැරෙවිලා. ඒ ඉතින් මම ඒකට තමයි ආසයි. ඉතින් මම අදට ගිහින් එන්නම්. අපි තවත් දවසක vlog එකකින් හම්බෙමු.